අපි හැම කෙනෙක්ගේම ඇතුලේ හිතාගන්නවත් බැරි තරම් දක්ෂතා, ඒ කියන්නේ ස්කිල්ස් සැඟවිලා තියෙනවා. හැබැයි ගොඩක් වෙලාවට අපි ඒ ගැන දන්නේවත් නැහැ. නැත්නම් ඒවා හඳුනාගෙන නැහැ. ඉතින් අද අපි කතා කරන්න යන්නේ අන්න ඒ සැඟවුණු දක්ෂතා මතු කරගෙන ඒවා ඔපමට්ටම් කරගන්නේ කොහොමද කියන එක ගැනයි. අනිත් අයගේ ජයග්‍රහණ දකින්නකොට තමන්ව අනිත් අයත් එක්ක කම්පෙයාර් කරනකොට අපෝ මට නම් විශේෂ දෙයක් කරන්න බෑ කියලා හිතනව නේද? ඒක හරිම සාමාන්‍ය දෙයක්. ඒත් ඇත්තට මේක එහෙමද? සමහර විට අපි බලන්නේ වැරදි තැනක වෙන්න බැරිද? හරි. ඉතින් අපි මේ ගමන යන්නේ කොහොමද? මෙන්න අපේ ප්ලෑන් එක. මුලින්ම අපි බලමු Taman ඇතුලේ තියෙන සැඟවුණු බලිය ගැන. ඊට පස්සේ ඇයි මේ දක්ෂතා හොයාගන්න එක මෙච්චර වැදගත් කියලා තේරුම් ගමු. ඊළඟට ඒකට ප්‍රායෝගික ක්‍රම 5ක් ඉගෙනගෙන ටෙක්නොලොජි එකෙන් එහාට ගිය ස්කිල්ස් ගැනත් හොයාලා බලමු. අන්තිමටම මේක ජීවිත කාලෙටම යන ගමනක් කියලා තේරුම් ගමු. හොඳයි. එහෙනම් අපි කිමිදෙමු පළවෙනි කොටසට. මොකද්ද මේ අපි නොදන්න ඒත් අපි හැම කෙනෙක් තුලම තියෙන හැකියාව. අපි දැන් ඒ ගැන හොයලා බලමු. මේක හරිම සුපිරි උපමාවක්. හිතන්නකෝ කෙනෙක් ළඟ ෆුල් ටූල් කිට් එකක්. ඒ කියන්නේ උපකරණ කට්ටලයක් තියෙනවා. ඒත් ඒක නා දන්නේ මිටියෙන් ගහන්න විතරයි. එතකොට අනිත් උපකරණ වලින් කරන්න පුළුවන් කොච්චර දේවල් මගහැරෙනවද? අපේ දක්ෂතාත් අන්න ඒ වගේ තමයි. ඒවා හරියට හඳුනාගත්තොත් අපිට කරන්න පුළුවන් දේවල් වලට සීමාවක් නැහැ. දෙවෙනි කොටස. ඇයි මේ ස්කිල්ස් හොයාගන්න ඕනේ? දක්ෂතා හොයාගන්න එක වැදගත් කියලා අපි දන්නවා. ඒත් ඇයි? නිකන් ඉන්න බැරිද? බෑ. මොකද මේකෙන් හිතනවට වඩා ප්‍රයෝජන තියෙනවා. අපි බලමු මොනවද මේ ප්‍රායෝගික ප්‍රතිලාභ කියලා. බලන්නකො මේ ප්‍රතිඵල. මුරින්ම ආත්මවිශ්වාසය මට මේක කරන්න පුළුවන් කියලා දැනෙනකොට එන ගැම්ම ඒක ලොකු ශක්තියක්. 2. පැහැදිලි කරිය පාත් එකක්. Taman ආසදේ රස්සාව වුණාම කොච්චර හොඳද? සමහර විට ඒකම බිස්නස් එකක් වෙන්නත් පුරුවන්. ඒ විතරක් නෙමෙයි ජීවිතේ එන ඕනම ප්‍රශ්නයකට මුහුණ දෙන්න අනිත් අයට උදව් කරන්නත් මේ ස්කිල්ස් පාවිච්චි කරන්න පුරුවන්. හරිම හොඳයි. දැන් එහෙනම් වැදගත්ම ප්‍රශ්නය. කොහොමද මේ සැඟවුණු දක්ෂතා හොයාගන්නේ? මේක තමයි මේ කතාවේ හදවත වගේ. අපි දැන් බලමු ප්‍රායෝගිකවම මොනවද කරන්න පුළුවන් කියලා. උන්න දෙනවා සරල පියවර 5ක්. අපි අතීතය බලමු, දැන් ආස දේවල් මොනවද කියලා හොයමු, අනිත් අයගෙන් අහමු, අලුත් දේවල් try කරලා බලමු. හරි, අපි දැන් මේකෙන් එක අරගෙන විස්තරාත්මකව බලමු. පළවෙනි ක්‍රමය තමයි අතීතයට යන එක. පොඩි කාලේ ඉඳන් අද වෙනකල් කරපු දේවල් ගැන පොඩ්ඩක් හිතන්න. ඉස්කෝලේදී, ජොබ් එකේදී නැත්නම් නිකම් ඉන්නකොට අනිත් අයගෙන් මේක නම් නියමත කලා කියලා අහලා නැද්ද? ඒ පොඩි දේවල් පවා අමතක කරන්න එපා. ඔව්, හරියට මෙන්න මේ වගේ දේවල්. ඔයා නම් පට්ටට චිත්‍ර අඳිනවා. මාර ලස්සනට කවි ලියනවා. ඔයා කතාවක් කියන්න ගත්තම කට්ටියම කටවල් අරන් නවන් ඉන්නවා. මේ වගේ හැම කතාවක්ම පිටිපස්සේ ඔයාගේ ස්කිල් එකක්, ඒ කියන්නේ කුසලතාවයක් හැංගිලා තියෙනවා. හරි. දෙවෙනි ක්‍රමය. ආසාවන්. නිකම් ෆ්‍රී වෙලාවට ෆෙඩියෙන්ම කරන අස මොනවද? අපි නිකම් ෆන් එකට කරන දේ ඇතුලේ තමයි අපේ නියම දක්ෂතා හැංගිලා තියෙන්නේ. මෙන්න බලන්නකෝ මේ උදාහරණ. සමහර හිතනවා වීඩියෝ ගේම්ස් ගහන එක වැඩකට නැති දෙයක් කියලා. ඒත් ඒකෙන් ස්ට්‍රැටජික් තින්කින්, ඒ කියන්නේ උපාය මාර්ගිකව හිතන එක හැදෙනවා. ෆිල්ම් බලන එකෙන් කතා විශ්ලේෂණය කරන්න පුරුවන් වෙනවා. සෝෂල් මීඩියා පාවිච්චි කරන එකෙන් කන්ටෙන්ට් හදන්න පුරුදු වෙනවා. ගෙවතු වගාවෙන් පවා ඉවසීම, ප්ලෑනින් වගේ දේවල් ඉගෙන ගන්නවා. තුන්වෙනි ක්‍රමය අනිත් අයගෙන් අහන එක. සමහර වෙලාවට අපිව අපිට වඩා හොඳට දන්නේ අපේ යාළුවෝ ගෙදර අය. ඔයාගේ හොඳම යාළුවෝගෙන් හරි අයියගෙන් අක්කගෙන් හරි අහලා බලන්න මචං මගේ තියෙන හොඳම දේ මොකද්ද කියලා. සමහර විට යාළුවා දෙන උත්තරෙන් ඔයා පුදුම වෙයි. හතරවෙනි එක තමයි කම්ෆර්ට් zone එකකින් එළියට යන එක. හැමදාම කරන දේම නොකර අලුත් දෙයක් try කරන්න. ඔන්ලයින් කෝස් එකක් කරන්න. අලුත් භාෂාවක් ඉගෙන ගන්න. මියුසික් ඉන්ස්ට්‍රුමන්ට් එකක් ප්ලේ කරන්න පටන් ගන්න. එතකොට තමයි අපි කවදාවත් දන්නේ නැති දක්ෂතා මතුවෙන්නේ. හරි, අපි දැන් මෙනවා හරිම වැදගත් කතාවකට. ගොඩාක් අය ස්කිල්ස් කිව්වම හිතන්නේ ප්‍රෝග්‍රෑමින්, ග්‍රැෆික් ඩිසයිනින් වගේ දේවල් ගැන. ඒවට අපි කියනවා hard skills කියලා. ඒත් ඒ වගේම සමහර විට ඊටත් වඩා වටින තව ස්කිල් වර්ගයක් තියෙනවා. මෙන්න මේකයි වෙනස. hard skills කියන්නේ අපිට පොතක් පතක් බලලා කෝස් එකක් කරලා ඉගෙන ගන්න පුළුවන් දේවල්. හැබැයි soft skills කියන්නේ එහෙම නැහැ. ඒ කියන්නේ අපි අනිත් අයත් එක්ක වැඩ කරන විදිය, කතා බහ කරන විදිය, ප්‍රශ්නයකට මුහුණ දෙන විදිය වගේ දේවල්. මෙන්න මේ වගේ වටින soft skills ගැන පොඩ්ඩක් හිතන්න. වෙලාවට වැඩ කරන එක. ඒ කියන්නේ time management. පැහැදිලිව අදහස් හොමාරු කරන එක. communication. ටීම් එකක් විදිහට වැඩ කරන එක. ප්‍රශ්නයක් ආවම ඒක විසඳ ගන්න එක. මේවා ඕනෑම රස්සාවකට ඕනෑම තැනකට නැතුම බැරි දේවල්. හොඳයි. අපි දැන් මේ කතාවේ අවසානයටයි එන්නේ. මෙතනදී මතක තියාගන්න ඕන වැදගත්ම දේ තමයි මේ දක්ෂතා හොයාගන්න එක කියන්නේ එකපාරක් කරලා නවත්තන වැඩක් නෙවෙයි.
හරියටම. මේක ජීවිත කාලෙම යන ගමනක්. Taman ගැනම අවධානයෙන් ඉන්න එකක්. ඒක රැයකින් ඔක්කොම හොයාගන්න බෑ. ඒක ජීවිතේ පුරාම Taman ගැන ඉගෙන ගන්න ජර්නි එකක්. ඉතින් මේ කියමන හොඳට මතක තියාගන්න. ඔළුවෙන් මට බෑ කියන වචන අයින් කරලා ඒ වෙනුවට හිතන්න පටන් ගන්න මම try කරලා බලනවා කියලා. අපි හිතනවට වඩා කොච්චර දේවල් අපිට කරන්න පුළුවන්ද කියලා එතකොට තේරෙයි. ඉතින් අවසාන වශයෙන් මම මේ ප්‍රශ්නේ ඉතුරු කරනවා ඔබ ඇතුලේ හැංගිලා ඉන්නේ ඒ දක්ෂයා කවුද? ඒ දක්ෂතාවය ලෝකෙට ඕන. ඒ ගමන අදම පටන් ගන්න.